සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජේසු පිහිටයි. අද මම ඕගලන්ට කියලා දෙන්නේ රසම රස රෝල් කේක් එකක් හදන විදිය තමයි. එහෙනම් ඉන්නකෝ මාත් එක්ක කේක් එක හදන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ බිත්තර 5යි, පිටි ග්‍රෑම් 80යි, සීනි ග්‍රෑම් 100යි. ඉතින් ওই විදියට අරගෙන ඉවරලා ඊට පස්සේ මම කරන්නේ බිත්තර 5 කරලා මම භාජනයකට දාගෙන තියෙනවා. ඒ භාජනයට මම සීනි ටික එකතු කරගෙන හොඳට බීටර් එක වැඩි කරලා හොඳට බීට් කරගන්න විදිය තමයි මේ දකින්නේ. ඉතින් මේකේ පදම හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදියට ගහනකොට පැය භාගයක් විතර හොඳට බීට් කරනකොට අපිට අතට ඝනකමට දැනෙනවා. ඉතින් මම මේ ඔයගොල්ලන්ට බීටර් එක උස්සලා පෙන්නන විදියට ගානට අන්න පදම හරි. ඉතින් ওই විදියට ඔයගොල්ලොත් හදාගන්න. ඉතින් ওই විදියට හදාගත්ත මිශ්‍රණය ඒකට මම පිටි ටික හරල වෙල්ලා අරගෙන මේ මිශ්‍රණයට දාලා හොඳට පෝල් කරගන්න. මේක ගොඩක් වෙලා පොඩි වෙලාවක් කේක් මිශ්‍රණය මම තැටිය ලෑස්ති කරලා තිබ්බේ. මම බටර් ගාලා තෙල් කොලේට දාලා ඉතින් මම ওই විදියට මගේ කේක් මිශ්‍රණය එකට දාගන්නවා. ඉතින් දාගෙන පොඩි තට්ටුවක් දාලා මම අවන් එකට දාගන්න විදිහ තමයි මේ ඔයගොල්ලන් දකින්නේ. ඉතින් අවන් එකකින් අවන් එකට වෙනස් වෙනවා. ඉතින් මම මේක දාලා තියෙන්නේ විනාඩි 20කට. ඉතින් ඔන්න මගේ කේක් එක දැන් හරි. ඉතින් ඔයගොල්ලොත් ওই විදිහට හදලා බලන්න. මගේ කේක් එක හරි. දැන් මම ඔන්න අවන් එකෙන් එළියට අරගෙන ඉවිල්ලා ඔයගොල්ලන් මේ දකින්නේ මම බටර් රයිසින් එක මේකට ගා ගන්න විදිය තමයි. ඉතින් ඔන්න මම බටර් රයිසින් එක ගාගෙන ඉවරයි. ඉතින් මේකට ඔයගොල්ලන්ට කැමති නම් ජෑම් එකතු කරන්න පුළුවන්. ගොඩක් මේකට එක ඒවා එකතු කරලා ඕනනම් අපිට රෝල් කරගන්න පුළුවන්. ඉතින් තමන් කැමති විදියට තමයි. මම මේක දාගත්තේ බටර් රයිසින් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ පෙන්නන විදියට බටර් රයිසින් එක ගාගෙන හරි පරිස්සමෙන් මේක තෙල් කොලේ පාවිච්චි කර කැඩෙන්නේ නැති වෙන්න හොඳට රෝල් කරගන්න. ඊට පස්සේ රෝල් කරගෙන ඉවරලා මේක ඔයගොල්ලන්ට කැමති වෙලා පැය භාගයක් විතර තිබ්බනම් හොඳයි පිච් එකේ. මොකද සෙට් වෙන්න ඕනේ බටර් රයිසින් එක. ඉතින් ওই විදියට මම රෝල් කරනකොට පිච් එකේ දාගත්ත පැය භාගයක් විතර. ඉතින් ওই විදියට දාගෙන ඉන්න ඔය ගත්ත රෝල් කේක් එක තමයි මේ ඔයගොල්ලන් දකින්නේ. මම ඔයගොල්ලන්ට මේ බටර් රයිසින් එක හදාගන්න විදිහත් කියලා දෙනවා. ඉතින් මම මේ බටර් රයිසින් එක හදාගන්න නම් තියෙන්නේ අයිසිං සුගර් ග්‍රෑම් 100යි, බටර් 50යි. ඉතින් ඔයගොල්ලන්ට මේක අඩු වැඩි කරලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කේක් එකේ ප්‍රමාණය හැටියට. වැඩි ගොඩාක් අයිසිං පුරව ගන්න එපා. කන්න අපහසුයි. ඒකින්ද පුළුවන් තරම් අයිසිං අඩුවෙන් ගන්න. ඉතින් බලන්නකෝ මම රසම රසයි මේක අර කඩෙන් ගන්නවට වඩා මාරම රසයි. සොප් එකට හොඳට පෙනුමට ලස්සනට හැමදේම හොඳ විදියට තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්න වෙලා මේ විදිය රසම රස රෝල් කේක් එකක් හදාගන්න කියලා. ඉතින් මට මේකට ලොකු වේදමක් ගියේ නෑ, පොඩි වේදමක් තමයි ගියේ. ඉතින් මේ ඔයගොල්ලොමුත් මේ විදියට හදලා රස බලන්න. ඉතින් මේ වගේ කැමර හදන විදිය මම අරගෙන එනවා. ඉතින් මාත් එක්ක ඔයගොල්ලන් එකතු වෙන්න. එන්නකෝ බටර් රයිසින් එක හදන විදිය කියලා දෙන්න. ඉතින් ඔන්න මම බටර් ග්‍රෑම් 50යි, අයිසිං සුගර් ටිකයි එකතු කරලා හොඳට බීට් කරගන්නවා. මේක හොඳට බීට් කරගන්න. සයින් ටිකයි බටර් ටිකයි තමයි හොඳට කලම් වෙලා දිය වෙලා එකතු වෙන්න ඕනේ. ඉතින් ওই විදියට බීට් කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා මේක සීන් ටික දිය වෙලා නම් අන්න පදම හරි. ඉතින් ওই විදියට තමයි බටර් රයිසින් එක හදාගන්නේ. ඉතින් මේකට ෆ්‍රෙෂ් මිල්ක් මේ සෑහෙනක් විතර පාවිච්චි දාන්න, ගොඩක් දාන්න එපා. ඉතින් ওই විදියට එන්නකෝ රසම රස එකක් හදන විදිය කියලා දෙන්න. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ සව් ග්‍රෑම් 100යි, සීනි ග්‍රෑම් 100යි, ඒකල වෙලා කොකෝ පවුඩර් මේ සෑදී එකයි. ඉතින් ඔය විදියට මම සව් 100 අරගෙන පොවදලා පෙඟෙන්න පැයක් විතර තියෙනවා. ඊට පස්සේ සව් ටික හොඳට පැත්තකින් තියලා ඉවරලා ඊට පස්සේ මම කරන්නේ සීනි ග්‍රෑම් 100න් මේ සැන්ඩි 3ක් විතර දාලා මම හොඳට සෙන්ටි මේ සැන්ඩි 3 කැරමල් කරගන්නවා. ඉතින් මේ කැරමල් කරගන්නකොට හොඳට හැඳි ගන්න එපා. පොඩ්ඩක් සීන් ටික දාලා වෙලා චුට්ටක් ගින්දර අඩු කරලා වෙලා සීන් ටික දී වෙන්න දෙන්න. ඊට පස්සේ පොඩි වතුර ප්‍රමාණයක් දාලා හොඳට කැරමල් කරගන්න. ඊට පස්සේ කැරමල් කරගත්ත එකට පෙඟෙන්න දාපු සව් ටික දාන්න.
ඊට පස්සේ සව් ටික දාලා ඉවරලා පොල් බෑවක මම හොඳට මිටි කිරි අරන් තියෙනවා. ඉතින් ඒ මිටි කිරියකට කොකෝවා පවුඩර් මේ සෑහෙන දෙක එකතු කරලා ඉවරලා අර සව් එකට කලවම් කරන්න. ඉතින් මේක වැඩි රස කරගන්න ඕන ඕගලන්ට කිතුල් හකුරු දැම්මනම් ගොඩක් රසයි. කිතුල් හකුරු නැත්තම් නිකන් සීනි හකුරු දැම්මත් ඒත් කමන්නේ. කැමති නම් මම නම් සීනි එකතු කරන්නේ. තවත් රස වැඩි කරගන්න පුළුවන් මේකට මුද්‍රම් පලං, කජු, එනසල්, කරාම්නටි දාන්න. එතකොට ගොඩක් රසයි මේක. ඉතින් මේ සව් එකත් ඕගලන් හදලා රස බලන්න. ඉතින් මේ වීඩියෝ එක ලස්සන ඇති කියලා මම හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. ගිහින් එන්නම් ජේසු පිහිටයි.